ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක්. මේෂ ලග්න හිමියන්ට විශේෂ ජ්‍යොතිෂ පාඩමක් තමයි මම අද අරගෙන ආවේ. මේෂ ලග්න හිමියන්ට මේ කාලය තුල පමණක් නෙමෙයි ඔබේ මුළු ජීවිත කාලෙම වටිනාම කරන ඔබේ ගැන දැනගන්නට ඔබේ කරන කියන වැඩ කටයුතු දැනගන්නට ඔබේ සිතෙහි තිබෙන දැනගන්නට මේ වීඩියෝ බලන්න. ඔබ මා මේ කියන කරුණු ඔබේ සිත තුළ ඔබේ ජීවිතයට බලපාලා තිබෙනවද? ඔබේ සිතට සිතෙනවද? ඔබට දැනෙනවද? ඔබ ඒ අයුරින් කටයුතු කරනවද? බලන්න, අත්හදා බලන්න. මේවා හරිද වැරදිද කියලා. එසේනම් මේෂ ලග්න හිමියන් බලමු මේ තොරතුරු ඔබයි කරුණු මොනවද කියලා. මේෂ ලග්න හිමියෝ උපන් අය සාමාන්‍ය පුජ්‍යලෝ වෙනවා. ඒ අය සාමාන්‍යයෙන් ලොකු උසකුත් නැති, පොඩි නැති, මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබෙන, දික් වූ බෙල්ලක් තිබෙන, පොකුරු කොණ්ඩයක් තද කළු පාටින් හා රැවුල ඇස් බැම තිබෙන කෙනෙක්. යහපත් ශරීරයක්, යහපත් ඇඟපසඟ. ඔහු හරි කඩිසරයි. ඔබට පින් අධික කෙනෙක් ඔබ. යාමුකු මේ අය සල්ප වශයෙන් තමයි සිටින්නේ. නමුත් ගමන් කරන්නේ තරමක් නැමිලා. නිතරම පිනට කැමති ඔබ හොඳ පින්වන්තයෙක්. Taman බඩගින්නේ ඉඳගෙනවත් අන් අයගේ කුස පුරවන්න තරම් ඔබ දක්ෂයි. ඔබේ සිත උණු වෙනවා. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කරන්නට ඉඩකඩ ඔබ ලබා දෙනවා. හරිම අවංකයි. දියුණු වෙන්න හරිම කැමති පුජ්‍යලයක්. උගත්කමට ඔබ සලකනවා. කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වූ මේෂ ලග්න හිමියෝ උපන් අය උසස් අදහස් ඇති අය, ඉදිරියට යන අය, තේජවන්ත ගති ලක්ෂණයක් තිබෙන අය. මොහු හරිම උත්සාහවන්තයි කියලාම තමයි තිබෙන්නේ. යමෙක් ලබා ගන්න ආසාවක් ඇති වුණොත් එය කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ වේ. මොහු වාද කිරීමට කැමති නැහැ. කීර්තිය ප්‍රශංසා ලැබීමට කැමති, පෙරමුණ ගැනීමට ආශාව නිසා ඉදිරියට යන ගති ඔබ තුල තිබෙනවා. ජයග්‍රහණය, ප්‍රසිද්ධිය, ලාභ ලැබෙනවා. ක්‍රියාවේ සූරයි. එසේම කඩිසරයි. ස්ත්‍රියක් නම් සාමියාට, සාමියෙක් නම් ස්ත්‍රියට හැර වෙන කෙනෙකුට යටත් වීමට කැමති නැහැ. මේ මේෂ ලග්න හිමියෝ පමණයි. මොහු කෙලෙසේ හෝ ගුණගරුක දන්නායි තමාට උදව් කරන විට තමුණුත් උදව් උපකාර කරනවා. බඩගින්නේ සිටීමට නොහැකි පුජ්‍යලයක්. ආඩම්බරයි. හැම මොහොතෙම කඩිසරයි. මම හොඳයි කියලා අදහස් ඔබේ සිත තුළ පහළ වෙනවා. ඔබ කරන කියන සෑම කටයුත්තක්ම ඔබ හිතනවා හරි කියලා. සමහර ඒවා හදිසි තැනක තිබෙනවා වැරදි. නමුත් හොඳයි ඔබ. වැරදි හදාගන්න කැමති. විශාල ව්‍යාපාරවලට සුදුසුයි. සුළු වැඩවලට කැමති වෙන්නේ නැහැ. උත්සාහවන්තයි. උසස් සිතුවිලි මතුවෙනවා. හදිසියේම කරුණු වෙනස් කරනවා. ස්ථීරවම කරගෙන යාමට උත්සාහ දරනවා. අපේ මේ පමණක් නොවේ. ලෝකයේ ජ්‍යෙෂ්ඨ වීරයෝ මේෂ ලග්නයෙන් උපන් අය සිටිනවා. ඔහු නිතරම ආදරය කරන කෙනෙක්. මිනිසුන්ට ඉතා ගරුත්වයක් දක්වමින් කතා කරන්නට, ක්‍රියාවේ යෙදෙන්නට සූර්යෙක් කියලා තමයි මොහුන් ගැන ඉතිහාසයේ සටහන් වෙලා තිබෙන්නේ. මේෂ ලග්න හිමියෝ එඩිතරකම නිසාම ඉදිරියට යන ගතිය ඇති කරනවා. අලුත් දේ සොයා ගැනීමට ආශා කරන කෙනෙක්. සටන් කිරීමට ඊට ප්‍රිය වෙනවා. සුළු දේවලට පවා සටන් කිරීමට පෙළඹෙන්නේ. වැඩ කටයුතු අතපසු කළ නොහැකි ඒවා ඉක්මනින් නිමා කර ගන්නට උත්සාහ දරන නිසා. එවේලේම ඕනෑ දේ කරන්නට උවමනා වෙනවා. කළ යුතු දේ කළ යුතුමයි කියන අදහස තමයි ඔවුන්ගේ සිත තුළ පහළ වෙන්නේ.
කරන කියන සෑම දෙයකින්ම ජය ගැනීමට සිතනවා. උත්සාහය නිසා එය ඉටු කර ගන්නට ඔබට හැකියාව තිබෙනවා. කතාවෙන් බෙහෙත් ජය ගැනීමට නොහැකි නම් සටන් කර ඔහු ජය ගන්න සිතනවා. වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තමයි ඔබ තුළ තිබෙන්නේ. මේෂ ලග්න හිමියෝ චර රාශියක් නිසාවෙන්ම චංචල ගතියක් ඇති කරනවා. සෙලවෙන ගතියක්. දෙපැත්තට නැමෙන ගතියක්. එහෙත් ගිනි රාශියකුත් තිබෙන බැවින් යමක් කරගෙන යාමට සිතාගතහොත් එසේම කරනවා. සිත තුළ තිබෙන චංචල ගතිය පිටට පෙන්වන්නේ නැහැ. තමාට පක්ෂපාත නම් බොහෝම පින් හිතවත් වෙනවා. විපක්ෂ නම් සටන් කර ගැනීමට සිතනවා. මේ රාශිය හිමි කුජ තරුණයෙකු බැවින් තද කාමාශා ඇත්තෙකු වෙනවා. කොයි දෙයටත් කොයි කාටත් යටත් නුනත් විවාහ සහකරුට හෝ සහකාරියට නම් මොහු විරුද්ධ වනවා. විරුද්ධ වන්නේ නැහැ. ඇය හෝ ඔහුගේ අදහස් ගැන ඉතා සැලකිලිමත් වෙනවා. ශාරීරිය එතරම් මහත් වන්නේ නැහැ. එහෙත් ශාරීරිය ශක්ති සම්පන්න වෙනවා. තරමක් ආඩම්බර ගතියක් පෙන්වනවා. තමා ගැනත් තමා කරන දේවල් ගැනත් වෙන සෑම දෙයකටම වඩා සිතන්නේ තමා ගැන බලවත්ම විශ්වාසය තබනවා. පැත්තකට නිවි සැනසille සිටීමට පුළුවන් කමක් නැහැ. මගේ යන අදහස් තදින්ම බලපාන බැවි කරන සෑම දෙයකටම මූලිකත්වය ගන්නවා. භයානක දේවලට උවත් ගානකටවත් ගන්නේ නැතුව ඉදිරියට වීමේ ශක්තිය මොහු තුල තිබෙනවා. කෙලෙහි ගුණ සලකනවා. නිතර වාගේම කෑම බීම ඕනෑ කරනවා. ඇඟපසඟ සවිශක්තිය ගැනද සැලකිලිමත් වෙනවා. පෙනුමට ඔපයට ඇදහිීමට පැළඳීමට ගමන් බිමන් යාමට ආශා කරනවා. තමාගේ ඇති දුර්වලකම් අන්‍යයන්ට පෙන්වන්නේ නැහැ. ඒක හොඳ ලක්ෂණයක්. ඉවසිලිවන්තකම ගතිය අඩුකම නිසා තමයි සාමදානයට ගරු නොකරන්නේ. සටන් කරන්නට පෙළඹෙන ගතියක් පැවතෙන ඔබක එසේ කරගෙන යාමට ඉඩ නොදී කටයුතු කරන්න. උගත්කම ඔබට විශේෂ ලක්ෂණයක්. ඔබට සෑදෙන රෝග ගැන ඔබ පුංචි අවධානයෙන් සිටියොත් වඩාත්ම හොඳයි. ඔළුවේ අමාරු, මොළේ අමාරු, හිතේ ලෙඩ, උණ, කැක්කුම්, වේදනා, කොන්දේ අමාරු ගෙනදෙනවා. ලිංග ඉන්ද්‍රියන්ගේ අසනීප රෝග වශයෙන් තමයි උපදින්ම පෙන්눔 කරන්නේ. ඉතින් මේෂ ලග්න හිමියනි ඔබ ගැන පුංචි කරුණු රාශියක් මම ඔබට අද අරගෙන ආවා. ඒ සියල්ලෙන් බලන්නකෝ ඔබේ ජීවිතයට මේවා සිදු වෙලා තිබෙනවද? සිදු වෙනවද? ඉදිරියේදී සිදු වෙනවද කියලා ඔබට සිතා ගන්නට හැකි වේවි. මේ කරුණු ඔබේ ජීවිතයට ඉෂ්ට වෙලා තිබෙන්න පුළුවන්. ඉදිරියේදී වෙන්නට පුළුවන්. එසේ නොමෙතිනම් දැන් ඔබට වෙනවා වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ගැන ඔබ සොයා බලන්න, අසා දැනගන්න. ඔබේ ජීවිතේ සිදුවන්නා සීරු කරුණු වලින් ජය ගන්න ඔබට පුළුවන්. නමුත් මේ වීඩියෝ එක අරගෙන ආවේ මම අද. නමුත් ඔබට මෙන්න මේ දින වෙන පසුගිය සති 3කට කලින් ඉඳලා මේ ජුනි මාසයේ ඔබට තරමක් තදින් අපල බලපෑවා. ඒක මම මේ මාසේ වීඩියෝ වල දාලා තිබුණා. ඔබ බැලුවා නම් ඔබට ඒවයි ජය ගන්නට හැකියවන්නේ නැති. නමුත් එසේ දැනගත්තට ජය ගන්න බැරි වුණා සමහරුන්ට. ඒ අය ගැන මම පොඩි අවධානයෙන් සිටියා. ඒ අයගේ ජීවිත සියල්ලම බේරා ගන්නට හොඳ උපක්‍රම යෙදුවා. ඒ අය දැන් ජීවිතේ බේරාගෙන තිබෙන්නේ. එසේනම් ඉදිරියටත් ඔබට දීර්ඝ කාලයක් ජීවත් වීමේ ශක්තිය, ධෛර්යය, වාසනාව ළඟා කරගන්නට අපිත් එක්ක රැඳී සිටින්නට ඔබ සැමට ආරාධනා කරනවා. එසේනම් මගේ වීඩියෝ නැරඹුව ඔබටත් ඉදිරියේදී නරඹන්නා වූ ඔබටත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය මේ ලෝකයට අධිපති වන්නා වූ සියලුම දෙවිවරුනි ඔබගේ ආරක්ෂාව, ආදරය, කරුණාව අප රැක ගැනීමේ ආශිර්වාදය අපට ලැබෙත්වා.
එසේනම් ඔබේ යහළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කර ගනිමින් ඔබත් ඒ ආශිර්වාදය ලබා ගනිත්වා. ඔබ සැමට දීර්ඝායුෂ වේවා.